Hello friends, අලුත් ගේම් එකක් නෙමෙයි. ජනවාරි අපෝ අලුත් ගේම් එක 2025 නත්තල් කාලෙට ගහන්න පුළුවන්. සුපිරි ගේම් එකක් තමයි මේ ගේම් එක. මේකේ කොහොමද ඊ දවසේ කොහොමද මේකේ ආච්චි නැති කරන්න පුළුවන්. ක්ලාවුස් මොකක් හරි ඔන්න ඔකට යමු. ආච්චි නැති කරා මේ රීසුන් මොකක්ද නතියේ ශාපලක් මට නම් හැමදාම හම්බ වෙනවා. මම මේ දැන් යන්නේ පස්වෙනි එක පස්වෙනි එක යන්නේ 4 සැරයක් ගෙවුවා. යාළුවෙක් එක්කත් ගෙවුවා දෙකක්. මේක තමයි අර බිල්ලගේ කාසිය. ඒක දෙන්න තැන තමයි මන් දන්නේ නැත්තේ. ඔය බිල් එක කාසියද ඔන්න කොබ්‍රා උකුන්නේ අන්න බඩු අරගේ ආච්චි හරි එක හරි ආච්චි නෑද එයා කමෙන්ට් කියලා කෙනෙක් ඉන්නවා. එයා ආච්චි වන් නැති කරන්නේ මුකුත් නැති කරන්නේ. ඕහෝ මම එක දවසක් ගත්ත මේ පත්තරේ මට දෙන්නේ නැහැ. දැන් මේක සමහර වෙලාවට දැන් පටන් ගද්දිම ආච්චි නැති කරොත් එන්න පුළුවන්. කියන්නේ අපේ මගේ වස්තුව හොරකම් කරන්න හොරෙක් ඇවිල්ලා නොහොම තමයි ආච්චි කියේ යන දෙන්නේ. අපි රෝබා එකෙන් දැන් වැඩක් නැහැ. මේකේ යටත් තියෙයි සෙට් එකක්. තියෙන මිටියේ පොල්ල ඒකේ බඩු නැතිව ඔටෝ වැහෙනවද කොහෙද? මේ තමයි ලංකාවේ හදපු සුපිරිම ඕකේදී ඉතින් අර මේකට යනවා. හරියට දෙම ආයි නැති කර අන්න ආච්චි කියලා මොකෙක්වත් නැහැ දැන්. 100 විතරයි ඉන්නේ. 100 පල්ලෙහාට නම් එන්න බෑ. අපි එන්න දෙන්නේ නැහැ. මිටියෙන් අර ටික කඩන්න විතරයි තියෙන. අය මොකුත් කඩන්නත් නැහැ. අපේ මල්ලින්නෝ ගණන් ගන්න එපා ඕවා. එයාගේ කතන භාෂාව මට ඔය වයසක එක දැක්කොත් අපි ඉවරයි. මේකට මතක් වෙලා අපි ආපු සිද්ධිය ආයෙත් හොරෙක් ඇවි දෙන්නේ හොම්බ කුඩු වෙලා යන්න. ආයෙත් හොරෙක් ඇවි ඉස්සෙල්ලා බාප්පගේ වද පුංචි දාවේ ඉස්සෙල්ලා ආයෙමත් හොරෙක් ඇවිල්ලා. ඉතින් එකම එක මම ලියන්නේ හදපු ගේම් එක නම් ඉතින් සුපිරි ගේම් එකක්. ශාපලක් කාසියක්. එහෙමනේ ශාපලක් කාසියක් කියලා නේ කියන්නේ. මං කියන වචනේ වැරදි නම් කමෙන්ට් එකක් දාන්න ඔය කට්ටිය. අන්න මේක තිබ්බ නම අමතකයි මට න. ශාපලක් මම බය වෙන එක වැහිලයි කියලා. ඒක අරගෙන කියලා දැම්මේ මම හිතුවා. පහත් වෙලා ගන්න වෙන්නේ. මේක ඇත් එකක් වුණා නම් ගහනවායි කනට දෙකක් අරකට. හොම්මට. සීයේ. මොන දැක්. ඕක දාන්නේ බොරු. ඔය 100 එන්න කලින් අපි මෙහෙට යන්න ඕන. පොඩ්ඩක් ඉන්න ගයිස් සුචි මේක ගණන් ගන්න මල්ලි. මම ඉස්සෙල්ලත් දැම්ම
ශාපලක් කාසි 5ක්. ඉතින් දැන් මං ගාව තියෙන ශාපලක් කාසි 4ක් 3ක් විතරයි. මැණික් ගාලා එන්න සීයේ. මේ මං ළඟ එනකන් ඉන්නේ. ආච්චි නෑ. මාගේ වැඩ දන්නවානේ. අල්ලාවි මගේ නෑට්ට. ඉන්න guys. ඒ සමහර ඒවා ඉංග්‍රීසියෙන් තියෙන්නේ. අල්ලාවි මගේ පුක්ක. වැදුන්නේ නෑ නේ මොකද? නෑ හිතුව එච්චරයිද? අයි මේ මුකුල් නෑ එයාගේ හිතුවද කියලා නෑ ඉතින් හිතුව කියලා විතරයි තියෙන්නේ. අපි ඉස්කෝලේ යාළුවෙක් ඉන්නවා රිතු කියලා. එයාගේ නම වගේ මේක. මේ තියෙන টොප් බඩුව. ශාපලක් කාසි. සීය දාගෙන ගහනවන උපිරි. කවුරු හරි කතා කරාද? පොඩ්ඩක් ඉන්න guys. මේ තව එකක් රීනේටි. මේක දැන් අපි වැඩක් නැත් පොඩ්ඩක් නොතනින් දාලා යමුනේ. ශාපලක් කාසිය ගන්න 4ක් එපේ. දැන් 8යි. හරිනේ දැන් 4යි 12ක් වෙනවා හරි. මේ 100 එනකොට ඔය දුවන මේ කට්ටිය. ඒක දාගන්න නැත්නම් ඕක අපි පස්සෙන් එනවා. යන්න. මේ මිටිය මට එපා වෙලා තියෙන්නේ. මේකට පුදුම සුවඳක් තියෙන්නේ මේ. මට මිනිහෙක්ගේ සුවඳක් මිනිස්සෙක්ගේ සුවඳක් දුන්නොම එකක් කියනවා. මොකද්ද කියලා හරියට මෙයාලා පොත් පාඩම් කරනවා. කොහොමද දන්නේ පාඩම් කරන්න මරුණාම? හිතුවේ නෑ. guys ඔන්නිච්චි මම එච්චර විහිළු කරන්නත් බෑ. මට උණ හැදලා තියෙන්නේ. උණ නෙමෙයි කැස්ස. සීයේ පරම කාල මිත්‍රයා. කොහෙන්ද මල්ලි? කට වැඩි මුකුත් කරන්න නෑ. එච්චර වෙලා යන්නේ විනාඩි 10ක්වත් යාවි. විනාඩි 8යි දැන්. වයසක යනව ටික කටනික වල S2 නික. මේක මේ හරියට එනකොට තමයි මට එපා වෙන්නේ. මම කරදරයක් ඕක. මට වයසක යාවොත් අය පස්වෙනි එක තමයි මං ගැහුවේ. විනාඩි 10ක් තමයි කොහොමද දැන් විනාඩි 10යි තප්පර ගානක් තමයි කොහොමද යන්නේ බලන්න. අම්මට ගායිස් ඉතින් ඒකට අපි දෙන්න ඕනේ මේවා. මේ චාපලක් මේ බිල්ලා
බිල්ලක් නැහැ. ඉතින් කාසියක් ඕනේ. මට එක දවසක් කාසි 13ක් හම්බුණා. 13 මොකද දන්නේ බලන්න ඕනේ. ඉතින් ළඟ බලාපොරොත්තු වන්න යකුන් සමග නොනිවෙන අනේ. ඉතින් guys අද වීඩියෝ එක ඉවරයි. අර බණ්ඩාර මැණිකේ හැඩකරු කළු බණ්ඩා මේක ගුණරත්ත වලව්වේ අන්න ඒක තමයි බණ්ඩාර මැණිකේ. එහෙනම් guys අද වීඩියෝ එක ඉවරයි. bye.